වර්ෂාපතනය කොහොමද මනින්නේ කියලා. ඉතින් අපි දන්නවා වර්ෂාපතනය කියන්නේ මොකක්ද කියලා. වර්ෂාපතනයක් කියලා කියන්නේ වලාකුළු වල ඉඳලා ජල බිඳු විදිහට පොළවට පත්ත වෙන එකට අපි කියනවා වර්ෂාපතනයක් කියලා. ඒකට සාමාන්‍යයෙන් අපි මේක මැන ගැනීම සිද්ධ කරන්න ඕනේ. මොකද ඒක අපිට වැදගත් වෙනවා කෘෂිකාර්මික කටයුතු වලට. එතකොට අපි දැන් වර්ෂාපතනය මැන ගැනීමේදී සාමාන්‍යයෙන් අපි උපකල්පනයක් ගන්නවා අපිට ලැබෙන පොළවට ලැබෙන වර්ෂාවේ ඒ ජලය කිසිම ආකාරයකට හානි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපතේ යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපදාවය ඊට පස්සේ තව තියෙනවානේ කාන්දු වීම වෙන මේ වගේ දේවල් වලින් මේ ජලය අපතේ යාමකට ලක් වෙන්නේ නැහැ කියලා අපි උපකල්පනයක් ගන්නවා. එතකොට දැන් සාමාන්‍ය වර්ෂාපතනය අපි මැනගන්නේ මේ පොළවට හම්බ වෙන ජලය උසක් විදිහට තමයි අපි මැන ගැනීම සිද්ධ කරන්නේ. එතකොට දැන් වර්ෂාපතනය වුණත් මනින්න අපිට මොකක් හරි උපකරණයක් තියෙන්න ඕන. එතකොට අපි මේකෙදි භාවිතා කරන්නේ වර්ෂාමානය කියන උපකරණය. අපි මෙතනදී ආකාර දෙකක වර්ෂාමාන භාවිතා කරනවා. සටහන් නොවන වර්ෂාමානය සහ සංක්‍රීය වර්ෂාමානය විදිහට. එතකොට සංක්‍රීය වර්ෂාමානයක් කියලා කියන්නේ සටහන් වෙනවා. ඒ කියන්නේ දැන් සටහන් නොවන වර්ෂාමානයක් ගත්තොත් අපි ඒක මැනුවලි ගිහිල්ලා අපි පාඨාංක ලබා ගන්න ඕනේ. අපි ගණනය කිරීම ගන්න ඕනේ. හැබැයි දැන් සංක්‍රීය වර්ෂාමානයකදී වෙන්නේ ඒකේ ඔටෝම ඒක සටහන් වෙනවා. අපි ගිහිල්ලා පාඨාංක මනින්න දෙයක් නැහැ අපිට. එතකොට දැන් මොකද්ද මේ සටහන් නොවන වර්ෂාමානයක් කියලා කියන්නේ? එතකොට සාමාන්‍යයෙන් මේක කොටස් 4ක් තියෙනවා. පුනීලය, පිටිත සිලින්ඩරය, ඊට පස්සේ ඇතුළත සිලින්ඩරය වගේම මිනුම් සිලින්ඩරය විදිහට. අපි මේ පුනීලය ගත්තා අපි පුනීලය ගන්න ඕනේ විස්කම්භය 12.7ක් සෙන්ටිමීටර් 12.7ක විස්කම්භයක් තියෙන පුනීලයක් ගන්න ඕනේ. ඒ වගේම මේ පුනීලයේ ධාරය ඊටාම තියුණු ධාරයක් වෙන්න ඕනේ. එහෙම ගන්න අපි දැන් අපිට මේ වැටෙන ජලය අර පුනීලයේ ධාරයට වැටිලා විසිරලා යන එක වළක්වා ගන්න තමයි අපි තියුණු ධාරයක් ගන්නෙ. ඒ වගේම අපිට දැන් කාලගුණික මධ්‍යස්ථානයක් ගත්තාම මේක ස්ථාපනය කරලා තියෙන විවිධ අපි උපකරණවල පාඨාංක ලබා ගන්න කාල සීමාවක් තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපි ගන්නේ දවසට එකපාරක් හෝ දවසට දෙපාරක් විදිහට අපි වර්ග කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වර්ෂාමානය කියලා කියන්නේ දවසට එකපාරක් මිනුම් ලබා ගන්න පාඨාංක ලබා ගන්න උපකරණයක්. එතකොට අපි උදෑසන 9ට තමයි මේකෙදි මිනුම් ලබා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට අපිට මේ සංක්‍රීය එහෙම නැත්නම් සටහන් නොවන වර්ෂාමානය කියන එක ගත්තොත් එහෙම ඒකෙදි මේ මලා ගන්න පුළුවන් ලැබෙන මුළු වර්ෂාපතනය විතරයි. දැන් සංක්‍රීය වර්ෂාපතනය කියන එක ගත්තොත් එහෙම මේකෙදි වර්ෂාව කියන්නේ අපි ගන්නේ පැය 24 කාලයකදී එකතු වෙන වර්ෂාව විශේෂ සටහන් පතක සංක්‍රීයව සටහන් වෙනවා. අපිට තියෙන්නේ ගිහිල්ලා ඒ පාඨාංක ලබා ගන්න විතරයි. ඒකෙදි අපිට පුළුවන් මුළු වර්ෂාපතනය ඒ වගේම දැන් වර්ෂාව කොච්චර කාලයක් තිබ්බද ඒ වගේම කොච්චර තීව්‍රතාවයකින් අපිට වර්ෂාපතනය ලැබුණද කියන කරුණු තුනම අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ සංක්‍රීය වර්ෂාමානයේදී. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට වර්ෂාපතනය මැන ගැනීම සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ.